2025 අන්තිම වගේ වෙනකොට මෙටා සමාගමෙන් Facebook content monetization tool එක එහෙම නැත්නම් CM tool එක ලංකාවට නිල වශයෙන් ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම ලංකාවේ අපිට Facebook එක හරහා content හදලා income එකක් ගන්න අවස්ථාව හැදෙනවා. ඉතින් ඒත් එක්කම මගේ page එකටත් CM tool එක එනවා. ඉතින් CM tool එක ආවට පස්සේ ඒක setup කරගන්න විදිහත් මම වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඒක දැන් මේ විදිහ මගේ channel එකේ තියෙනවා. ඔයාලට කැමති නම් ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. CM tool ගැන පොඩි idea එකක් ඒකෙනුත් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් Facebook එකේ මගේ පළවෙනි income එක ගිය මාසේ එහෙම නැත්නම් පෙබරවාරි මාසේ 23 වගේ මට හම්බ වුණා. ඒ ගත්ත සල්ලි වල මම ෆොටෝ එකක් ගහලා Facebook එකට ස්ටෝරි එකක් වගේම මේ channel එකට post එකක් upload කරා. ඉතින් ඔයාලා දකින්න ඇති මීට දවස් කිහිපයකට කලින් මේ විදියට මම මේ post එක දාලා තියෙනවා. ඉතින් එතනදි ගොඩක් අය FB එක ගැන ගොඩක් දේවල් අහලා comment දාලා තිබුණා. ඉතින් එතනදි මට හිතුණා FB එක ගැන මම දන්න දේවල් වලින් ඔයාලට වීඩියෝ ටිකක් අරගෙන ආවා නම් හොඳයි කියලා. ඉතින් එක වීඩියෝ එකකින් නම් හැමදේම කතා කරන්න බෑ. මම වීඩියෝ කිහිපයක්ම අරගෙන ඉන්නම් FB එක ගැන. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා මේ channel එක subscribe කරලම තියාගන්න. අද කතා කරමු CM tool ලේසියෙන්ම ගන්න පුළුවන් විදියට Facebook page එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි යමු අද වීඩියෝ එකට. දැන් මම ඉන්නේ මගේ profile එකේ. මේක professional mode දාලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අලුත් page එකක් මට මේකෙන් හදන්න පුළුවන්. ඉතින් මම මෙතන account කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් all දෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා create page කියලා. ඉතින් මම ඒක ක්ලික් කරනවා. එතකොට මෙතනින් තියෙන ඔයාගේ page එකේ නම type කරන්න. ඊට පස්සේ category එක මොකක්ද කියලා අහලා තිනවා. ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයාගේ page එකට මොකක් හරි bio එකක් ගහන්න තියෙනවා නම් මෙතනින් ගහන්න පුළුවන්. මොකක් හරි page එක ගැන විස්තරයක් තමයි මෙතනින් දෙන්න තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් මෙතනින් මම මගේ page එකට නමක් දෙනවා. ඉතින් මෙතනින් ඔයාගේ channel එකේ category එක දෙන්න තියෙනවා. ගොඩක් අය මෙතනට දෙනවා digital creator කියලා. මම නම් මෙතනට දෙන්නේ මම music channel එකක් හදන. ඒ නිසා මම music video කියන එකයි musician කියන එකයි දෙකම දාගන්නවා. bio එකක් නම් දැනට මම දාගන්නේ නැහැ. පස්සේ මම bio එකක් හදලා දාගන්නවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. මේකට ගොඩක් දාන්න යන්න එපා. එකක් හෝ දෙකක් දාගන්න. digital creator කියලා දානවා නම් ඒක විතරක් තියාගන්න. ඊට පස්සේ මෙතනින් create page කියලා දෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ website එකක් තියෙනවා නම් website එක add කරගන්න පුළුවන්. ඔයාලට phone number එක දෙන්න ඕන නම් phone number එක දෙන්න පුළුවන්. මොකද අර business එකට එහෙම ඔයා page එකක් හදනවා නම් business එක run වෙන phone number එක මෙතනට දෙන්න. ඊට පස්සේ ඔයාගේ email address එකක් තියෙනවා නම් ඔයාව contact කරගන්න ලේසි වෙන්න email address එකත් මෙතනට දෙන්න. ඊට පස්සේ location එක ඔයාට කැමති නම් දාගන්න පුළුවන්. නැත්තම් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. මම දාගන්නවා location එක. ඉතින් ඔයා මේ page එක හදන්නේ ඔයාගේ business එකකට නම් ඔයාගේ business එක run වෙන time එක මෙතනින් දෙන්න පුළුවන්. ඔයා නිතරම ඉන්නවා නම් නිතරම open කියලා දෙන්න පුළුවන්. ඒක ඔයාගේ time එක අනුව ඔයා මෙතනින් අදාළ එකට ටික් එක දාගන්න. මම business එකකට නෙවෙයි මේක හදන්නේ. ඒ නිසා මම මේ දේවල් මුකුත් කරන්නේ නැහැ. next දෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාගේ page එකේ profile picture එකයි cover photo එකයි හදාගන්න පුළුවන්. ඉතින් මේ දෙක add කරගෙන මම ආපහු next දෙනවා. ඉතින් ඔයා හදන page එක හරහා ඔයා business එකක් නම් කරන්නේ ඔයාව ඩිරෙක්ට්ම WhatsApp වලින් contact කරගන්න පුළුවන් number එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක skip කරන්න පුළුවන්. ඉතින් ඕනනම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ profile එකේ ඉන්න friends ලට invite කරන්න invitation එකක් යවන්න. මම ඒක මොකුත් දෙන්නේ නැහැ. මෙතනින් next කරනවා. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ page එකේ notification profile එක හරහා පෙන්වන්න ද කියන ටික් එක මම අයින් කරගන්නවා. ඔයාලා ඒක කැමති නම් තියාගන්න, කැමති නම් අයින් කරගන්න. මම නම් මේක අයින් කරගන්නවා. ඒක අයින් කරන්න ඕනි කියලා ගන්නෑ. විශේෂත්වය ඔයා page එක වෙනම run වෙනකොට ඔයාගේ profile එකට ඔයා යනකොට මේකේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක notification එකක් කරා ඔයාගේ profile එකෙත් පෙන්නනවා. ඉතින් ඒක තමයි මේක තියෙන්නේ. ඒක මම
ඕෆ් කරගන්නවා. මට එහෙම පෙන්වන්න ඕනේ නැහැ. මම මේක ඩන් දෙනවා. ඔන්න පේජ් එක හැදිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ පේජ් එක. ඉතින් දැන් තියෙන්නේ මේකට රීල්, ෆොටෝස්, වීඩියෝස් ඒ වගේ දේවල් අප්ලෝඩ් කරලා ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අපි මේකට රීල් එකක් වගේ අප්ලෝඩ් කරගෙන බලමු. හරි ඔන්න අප්ලෝඩ් වෙලා ඉවරයි. 100%ම කම්ප්ලීට් වුණා. දැන් මම මේක නෙක්ස්ට් කරගන්නවා. මේක පෝස්ට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් එක්කම පළවෙනි රීල් එකත් අප්ලෝඩ් කරා පේජ් එකට. ඉතින් ওই විදිහට තමයි FB පේජ් එකක් රන් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලා පේජ් එකක් හදාගෙන කන්ටෙන්ට් අප්ලෝඩ් කරගෙන යන්න පේජ් එකක් රීච් කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.